කොහොමද යාළුවනේ අද විශේෂ වීඩියෝ එකක් ගෙනාවේ. මෙහි හැලෝවින් හරිම උනන්දුවෙන් සමරනවා. ඉතින් මට හිතුණා ඒ අත්දැකීම මොන වගේද කියලා බලන්න. මේ සතියෙම හස්බන්ඩ් නිවාඩු නැති නිසා මම මගේ යාළුවෝ එක්ක තමයි හැලෝවින් උත්සවයට ගියේ. ඒ ගැන විස්තර මේ වීඩියෝ එකේ ඉස්සරහදී මම ගේනවා. දැන් මේ අපි ඇවිත් තියෙන්නේ මාෂ් ෆාම් එකට. ඒකේ කොහොමද හැලෝවින් වලට ලෑස්ති කියලා ඔයාලටම පේනවනේ. මේ අපි දැන් ඇවිත් තියෙන්නේ පම්කින් විලේජ් එකට. මේකේ හැම තැනම තියෙන්නේ පම්කින්. අපිට පුළුවන් අපි කැමති පම්කින් එකක් මෙතනින් තෝරලා අරගෙන එළියට අරන් යන්න. හැබැයි ඒකට පොඩි අය කිරීමක් මේගොල්ලෝ කරනවා. ඉතින් අපි මේක පුරාම ඇවිදිනකොට හැමතැනම එක එක විදිහේ පම්කින් දකින්න ලැබුණා. මේ තියෙන්නේ ඒ වගේ වර්ග. මේ ඉන්දියන් මික්ස් කියන වර්ගෙත් හැමතැනම තිබුණා. හැබැයි ගොඩක් අය ගත්තේ අර තැඹිලි පාට පම්කින් එක තමයි. මං හිතන්නේ මේගොල්ලෝ පම්කින් වර්ග ඩිස්ප්ලේ කරන්න වෙන වෙන වර්ග ගෙනත් තිබුණට හැමෝම ගත්තේ මෙන්න මේ චූටි පම්කින් වර්ගයයි මෙන්න මෙතන තියෙන ලොකු පම්කින් වර්ගයයි. ඉතින් අපේ චූටි දූන මෙන්න මේ වයිට් පම්කින් එක හැම තැනම අරගෙන ඇවිද්දා. එයා කිව්වා එයාට ගෙදර යනකොට ඒක අරන් යන්න ඕනි කියලා. ඒත් ගෙදර යන්න බලනකොට එයාගේ අතේ ඒ පම්කින් එක තිබුණේ නැහැ. ඒක නැති වෙලා තිබුණේ. ඉතින් අපි තව තැනකට ගියා. එතන පම්කින් උඩට ගොඩ ගහලා තිබුණා. අපේ චූටි දූට ඕනි වුණා ඒකේ උඩටම නගින්න. හැබැයි එයාට ඒක කරගන්න බැහැ. මොකද පම්කින් ලිස්සනවා. ඒ වගේම උඩ තියෙන පම්කින් සමහර වෙලාවට පහළට පෙරලගෙනත් එනවා. ඉතින් ගොඩක් පුංචි ළමයි කොහොම හරි එතනට යනවා. හැබැයි අපේ දුවට යන්න බැරි වුණ නිසා මම එයාව එක්කගෙන උඩටම නැග්ගා. ඉතින් එයා හරි සතුටු වුණා උඩටම නගින්න පුළුවන් වුණ එකට. මේ බලන්නකෝ ඊට පස්සේ මොකද වුනේ කියලා. පම්කින් විලේජ් එක එකපාරටම කළුවර වුණා. වහින්නත් පටන් ගත්තා. මේ තමයි ඉතින් UK වෙදර් එක. මෙහි එකපාරට වහිනවා, එකපාරට අවුව වැටෙනවා. මේ බලන්නකෝ ඊට පස්සේ මොකද වුනේ කියලා. වැස්ස නැවතිලා අවුව පායනවත් එක්කම මෙන්න මේ ලස්සන දේ දුන්නත් පෑයුවා. ඉතින් අපි ඒක දිහත් බලන් ඉඳලා එතනම වාඩි වෙලා කෑමත් කාලා අපි ඊළඟ වැඩ ටිකට ගියා. අපි හිතුවේ මේ රයිඩ්ස් වල යන්න අපිට බැරි වෙයි කියලා වැස්ස පටන් ගත්ත නිසා. ඒ වුණාට වැස්ස පායපු නිසා ආයෙම අපි පටන් ගත්තා මේ දේවල් වල යන්න. චූටි දූ වගේම මමත් හරි ආසාවෙන් තමයි මේ රයිඩ් වල ගියේ. ඉතින් ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක් වුණා. හරිම ලස්සන දවසක් තමයි ඒ විදියට අපි ගෙව්වේ. ඉතින් මේ විදියට හෝස් රයිඩ් එකත් ඉවර කරලා අපි ඊළඟට ගියේ පුංචි කෝච්චියක. ඒ කෝච්චි පාර තිබුණේ ලස්සන පුංචි කැලයක් මැදින්. ඒ වගේම තමයි ඇත්තම අත්දැකීම ගන්න පුළුවන් විදියට පුංචි නිර්මාණත් ඒගොල්ලෝ කළා තිබුණා. මේ පුංචි උමඟක් අපි ඉතින් උමඟ ඇතුලෙන් තමයි මේ යන්නේ. මේක ආකෘතියක් වුණත් හරිම ලස්සනට නිර්මාණය කරලා තිබුණා. ඉතින් අපි මෙතනින් ඉස්සරහට යනකොට ලස්සන දේවල් බලන්න පාර දෙපැත්තෙම තිබුණා. මෙතනින් ඉස්සරහ සත්තුන්ගේ ආකෘති හදලා තිබුණා. ඒව දැක්කම නම් හිතෙන්නේ ඇත්තම සත්තුද කියලා. ඉතින් ඒ සත්තුන්ගේ ආකෘතිත් බලලා අපි ඊළඟට ගියේ ඇත්තම සත්තුන්ව බලන්න. ඒගොල්ලන්වත් බලලා අපි මාෂ් ෆාම් එකේ ගත කරපු කාලය එතනින් ඉවර කරලා අපි එදා ගෙදර ගියා. ඉතින් මේ ඉන්නේ ඒ ඇත්තම සත්තු. මෙයාලව බලලා තමයි අපි අන්තිමට ගියේ. මේ සතියේම තවත් දවසක් අපි ප්‍රයිමාක් එකට ගියා. ප්‍රයිමාක් එකත් හැලෝවින් වලට මෙන්න මේ විදියට අලුත් අයිටම්ස් වලින් ලස්සන කරලා තිබුණා. ඉතින් මේ ගොඩාක් අයිටම්ස් වල මිල අඩු කරලා තමයි දාලා තිබුණේ. මොකද හැලෝවින් වලට ගොඩක්ම ලං වෙලා තිබුණ නිසා. මේ තමයි හැලෝවින් දවස. ඉතින් අපේ පළවෙනි අත්දැකීම වුණ නිසා අපි ගෙදර ලේස්ති වුණේ නැහැ. අපි ගියා යාළුවෝලගේ ගෙදරට.
එයාලා තමයි මේ ෆේස් පේන්ටින් කරන්නේ චූටි දුවගේ මගේ මූණට. බලන්නකෝ ඉතින් අපේ චූටි පැටියා ඉන්න විදිය ඒගොල්ලෝ කියන දේවල් හරිම හොඳ දරුවෙක් වගේ කරනවා. ඉතින් ඒක නිසා දුවගේ ෆේස් පේන්ටින් එක කරන්න එයාලට නම් අමාරුනේ නැහැ. ෆේස් පේන්ටින් එක කරාට පස්සේ එයා ඉතින් හරි ආඩම්බරයෙන් එයාගේ යාළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. සෙල්ලමේ නම් ඉවරයක්ම තිබුණ නැහැ. අපි යනකම්ම එයා කරේ සෙල්ලම් කරන එක විතරමයි. ඉතින් එයාගේ අලුත්ම අත්දැකීම වුණ නිසා මේක එයාට හිතාගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එයා යාළුවෝ ටිකත් එක්ක හරිම සතුටින් තමයි මේ දවසේ හිටියේ. ඔන්න ඉතින් අපි එළියට ගියා. යනකොට හරිම සීතලයි. ඉතින් අපිට ජැකට් ඇඳගෙන තමයි යන්න උනේ. අපි හැලොවීන් වලට පිටත් වෙනකොට මේ වගේ හොඳටම කළුවර වැටලා තිබුණා. ඒ වගේම තමයි ගෙවල් වල මේ වගේ සැරසිලිත් තිබුණා. චූටි දුව පළවෙනි ගෙදරින් කැන්ඩිස් ගන්න විදිය මම වීඩියෝ කරා. එයා මෙන්න මේ විදියට එකක් අරගෙන හරි පරිස්සමට එනවා. මුලින්ම එයාට හිතා ගන්න බැරි වුණා කට්ටියම කැන්ඩිස් දෙනකොට මොකද මේ වෙන්නේ කියලා. ඉතින් අනිත් අයත් එක එක ගන්නව දැක්කම මෙයාත් ඒ විදියට ගත්තා. ඉතින් මේ බලන්න මෙතන තමයි හැපි හවුස් එක තිබුණේ. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මෙතන මියුසික් දාලා තිබ්බා, කට්ටිය ඩාන්ස් කරා. ඒ වගේම තමයි මෙතනින් අනිත් පැත්තට පාරක් හදලා තිබ්බා. එතනින් ගිහින් තමයි ටොෆි චොකලට් අපිට ගන්න තිබුණේ. ඉතින් මේ තවත් ගෙදරක් ඒගොල්ලෝ හැලොවින් එකට සූදානම් කරලා තිබුණු විදිය මේ විදියට අපි ගියපු හැම ගෙදරක්ම වගේ එක විදියට හැලොවින් වලට සූදානම් කරලා තිබුණා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් ලස්සන කනත්තක් එහෙමත් හදලා තිබුණා. ඉතින් චූටි දුව හරිම කුතුහලෙන් තමයි මේ ගමන ගියේ. මොකද එයාගේ මගේ පළවෙනි අත්දැකීම අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හැබැයි ටික දුරක් ගියාම අපිට තේරුණා මේක හරිම විශේෂ වගේම මේගොල්ලෝ විනෝදය සඳහා කරන දෙයක් නේද කියලා. මොකද මෙයාලා මේ සැරසිලි කරලා තියෙන්නේ ගොඩාක් මහන්සි වෙලා දවස් ගණන් ගත කරලා. ඒ වගේම තමයි සමහර තැන්වලින් අපි යනකොට අපිට ඇහෙනවා අමුතු සද්ද හරියට බය හිතෙන අර හොල්මන් චිත්‍රපටිවල වගේ. ඉතින් මේ තවත් ගෙදරක චූටි දුව යාළුවොත් එක්ක පොලිමට යනවා කැන්ඩිස් එකතු කරන්න. ඉතින් යාළුවා හරි ආසාවෙන් මේ ගමන යනවා වගේම ඔයගලන්ට පේනවද ඒ ට්‍රීට් කරන කෙනත් හරිම ආසාවෙන් තමයි චූටි ළමයින්ට කැන්ඩිස් බෙදලා දෙන්නේ. අනිත් හැමෝම කැන්ඩිස් අරගෙන හරි ඉක්මනට ආපහු එනවා. හැබැයි අපේ චූටි දූ මග නැවතිලා මොනවද මේ තියෙන්නේ කියලා හොයලා බලලා හරි හෙමින් තමයි ආයෙම මාගාවට එන්නේ. මේ විදියට ලස්සන හවස්වරුවක් ගෙවිලා ගියා. මේ වීඩියෝ එකත් එක්ක මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.